ඒ වගේම තමයි මේ paper size කියන එකෙන් අපිට පුළුවන් paper size කියලා මෙතනින් තෝරගන්න අපි මුද්‍රණ යන්ත්‍රය සඳහා භාවිතා කරන paper නැත්නම් මුද්‍රණ පිටුවල ප්‍රමාණය උදාහරණයක් විදිහට අපි මේ A4 කියලා තෝරගත්තොත් ඔයගලන්ට පේනවා අපි half sheets කියලා සඳහන් කරන A4 size එකේ paper size එක අපි තෝරගත්තේ. ඒ වගේම තමයි මේ width එක ඔයගලන්ට පේනවා paper width එක මේ විදිහට වෙනස් කරන්න පුළුවන්, මුද්‍රණ ප්‍රදේශය වෙනස් කරන්න පුළුවන්. height එක වැඩි කරපුවම ඔයගලන්ට පේනවා මේ preview එකෙන් height එක මේ විදිහට වෙනස් වෙනවා. ඊළඟට ඔයගලන්ට මෙතන සඳහන් කරලා තියෙන ඔයගලන් අධ්‍යයනය කරොත් මේ orientation කියලා මේකේ portrait සහ landscape කියලා options දෙකක් තියෙනවා. මේ landscape කියන option button එක තෝරගත්තොත් මේ මුද්‍රණය වෙන්නේ කඩදාසියේ මේ තිරස් අතට. ඒ වගේම තමයි මේ portrait කියන option එක තෝරගත්තොත් මේ preview එකෙන් ඔයගලන්ට පේනවා දත්ත මුද්‍රණය වෙන්නේ මේ වගේ සිරස් අතට. ඊළඟට අපි මේ paper source කියන tab එක බලමු. paper source කියන tab එකේ අපිට පුළුවන් මේ first page, other pages පළවෙනි page එකේ මේ උදාහරණයක් විදිහට මේ sheet කියන මේක තෝරගෙන okay button එක click කරොත් මේ borderless කියලා මේ border එකක් නැතුව තමයි මේක මුද්‍රණය වෙන්නේ. ඒ වගේම මේ first page එක මේ other pages වලට ඔයගලන්ට පුළුවන් borderless නැත්නම් default tray කියන එක සාමාන්‍ය විදිහට මුද්‍රණය වෙනවා. මේ option එක තෝරගන්න. ඊළඟට layout එකෙන් අපිට පුළුවන් අපිට section start කියලා combo box එකක් තියෙනවා. මේකේ new page, even page, odd page උදාහරණයක් විදිහට even page කියලා තෝරගත්තොත් ඔයගොල්ලෝ මේ ඉරට්ටේ මෙන්න මේවට තමයි සියලුම වෙනස්කම් කරන්නේ. odd page කියලා තෝරගත්තොත් ඔත්තේ සංඛ්‍යා තියෙන pages නැත්නම් පිටු වලට තමයි මේ වෙනස්කම් කරන්නේ. ඒ වගේම තමයි මේ vertical alignment කියලා සටහන් කරලා තියෙනවා. vertical alignment එක අපිට කොහොමද කරන්න ඕන මේ top කියලා option එකක් තියෙනවා. top කියන එක තෝරගත්තොත් මේ පළවෙනි එකට ඒ වගේම center කියලා තියෙනවා. justified කියලා අපිට තෝරගන්න පුළුවන් අපිට මැදට වෙන්න. ඒ වගේම bottom කියන option එක තෝරගත්තොත් අපි සම්පූර්ණයෙන්ම පල්ලෙහාට තමයි මේ vertical alignment කියන එක සිදු කරන්නේ. අපි මේ වෙනස්කම් ඔක්කොම කරලා අපිට මේවා මුද්‍රණයට සකස් කරගන්න ඕන නම් අපි මේ OK කියන බටන් එක ක්ලික් කරන්න ඕන.